අයිබෝවන් මගේ යාළුවෝ ඔක්කොටම වෙයිටගෝ ශ්‍රී ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි ඔයාලා වෙනුවෙන් කතා කරන්න අද ටුවරිසම් ගමන් කරන හොඳම ස්ථානයක් කරන ලෝටස් ටවර් එකට යන පාර හරි මාර්ගය හරියට කියා දෙන්න YouTube channel එකට අද ආවේ මම. තාමත් YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න. අපිට ඔයගලන්ට යන හරි මාර්ගය පෙන්වන්න අපි තවත් මේ වගේ ප්ලේසස් වලින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙනවා. හරි වැඩි කතාවක් නැහැ. අපි යමු අපේ මේ වීඩියෝ එකට. හරි. ඔයාලට ඔය පේන යන මාර්ගයෙන් පේන්නේ ඔය පැත්තට තියෙන ගාමිණී වටරවුම. ඕගොල්ලෝ මීගමුව පැත්තෙන් ආවත් එක්කෝ නුවර පාරෙන් ආවත් මුලින්ම පංචිකවත් හරහා තමයි එන්න ඕන. පංචිකාවත්තෙන් මීටර 500ක් විතර යනකොට හම් වෙනවා මරදාන පාලම් හන්දිය. මෙතනින් දකුණට දාලා ඉස්සරහට එද්දී හම් වෙනවා ගාමිණී වටරවුම. ගාමිණී වටරවුමෙන් දකුණට දාලා මීටර 300ක් විතර ආවට පස්සේ තමයි ඔය කියන ස්ථානට එන්න පුළුවන්. ඔය පැත්තෙන් ආවොත් අපි බලමු ගාලු පාරෙන් ගල් රෝඩ් එකෙන් ආවොත් කොහොමද එන්නේ කියලා. ඔයාලට පේන ඔය ගල් රෝඩ් එකෙන් ආවොත් කෙලින්ම ගෝල් රෝඩ් එක ගෝල් ෆේස් එක හරහා NSA වටරවුමෙන් දකුණට හරවලා සෙරමික් වලින් රීගල් වලින් සෙරමික් වල රීගල් වලට ඇවිල්ලා රීගල් වලින් වමට හැරෙවුවට පස්සේ තමයි ආයේ මෙම ස්ථානට එන්න පුළුවන්. ඒ මාර්ගයේත් මේ කිලෝමීටරයක් එකමාරක් විතර ආවම තමයි මේ පාර හම්බ වෙන්නේ. හරි අපි දැන් ඔය ගැන කතා කරානේ. බලමු අපි ලෝටස් ටවර් එක පොඩ්ඩක්. ලෝටස් ටවර් එක තමයි ඔය ඉස්සරහට ඔයාලට පේන්නේ ලස්සනට. හරිම ලස්සන ස්ථානයක්. මොකද ගොඩාක් මිනිස්සු ඇවිල්ලා බලලා යනවා. මේක ෆොරනස්ලා ගොඩාක් එන තැනක්. මේක හරියට අපි මේන්ටේන් කරන්න ඕන ස්ථානයක්. මොකද ඔයාලා වගේම ටුවරිසම් වෙන කට්ටියත් හරියට පාර දැනගෙන හරි තැනට එයාලා වෙක්කන් ආවොත් තමයි එයාලා ගොඩක් සැටිස් වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේක එක්කන් එද්දි හරි මාර්ගයේ හරියට එක්කන් එන්න. මට ඒක තමයි ඔයාලට කියන්න ඕනේ. හරි අපි මං හිතනවා මේ අද ඔයාලට කියලා දෙපින් පොඩි හරි පාර ගැන පොඩි අවබෝධයක් එන්නේ නැති කියලා. හරි ඕගලන්ට මේ ගැන පොඩි අවබෝධයක් හරි ආවනම් වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඕගලන්ට සුබ දවසක්. බොහොම ස්තුතියි. අපි නැවත වීඩියෝ එකෙන් හමු වෙමු.